මෙරට පාපන්දු කැලෙන්ඩරයේ ප්‍රධානතම පාපන්දු තරඟාවලි දෙකක් වන වෘත්තීය මට්ටමේ සුපර් ලීග් ශූරතාව හා අන්තර් ක්‍රීඩා සමාජ FA කුසලාන තරඟාවලිය ලබන මාසයේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසන ලදී. සුපර් ලීග් ශූරතාවලිය ලබන මාස 12 වෙනිදා ආරම්භ වී නොවැම්බර් මාස 15 වෙනිදාත් පැවැත්වෙන අතර FA කුසලාන තරඟාවලිය ආරම්භ කිරීමට ලබන මාස 6 වෙනිදා නුවරඑළියේදී පැවැත්වෙන පාපන්දු සම්මේලන වාර්ෂික මහා සභා රැස්වීමේදී ලීග් 68කට මුදල් ප්‍රතිපාදන පිරිනමන බව ඒ මහතා තවදුරටත් පවසන ලදී. ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා මෙසේ පැවසුවේ පාපන්දු සම්මේලනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශීය පාපන්දු තරඟ නොමැති බවට විවිධ චෝදනා එල්ල කරන කඩාකප්පල්කාරී පිරිසට නිසි පිළිතුරක් පාපන්දු සම්මේලනය ලබා දී ඇතැයි එතුමා තවදුරටත් සඳහන් කළා. සුපර් ලීග් පාපන්දු තරගාවලියට ප්‍රධානතම පාපන්දු ක්‍රීඩා සමාජ 10ක් තෝරාගෙන ඇති අතර එම ක්‍රීඩා සමාජ සියල්ල ස්වාධීන සමාගම් ලෙස වෘත්තීමය වශයෙන් ලියාපදිංචි වී ක්‍රීඩා සමාජ බලපත්‍රය ලබාගත යුතු තිබෙන බව එතුමා සඳහන් කළා. මේ වන විටත් එයින් කොළඹ අවට ප්‍රබල ක්‍රීඩා සමාජ 3ක් ක්‍රීඩා සමාජ බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නිර්ණායක සම්මේලනයට ලබා දී නොමැති හේයි ඔවුන්ට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා නිර්ණායක සම්පූර්ණ කිරීමට කාලය ලබා දී තිබේ. එලෙස නිර්ණායක ලබා නොදෙන පාපන්දු ක්‍රීඩා සමාජ ඉවත් කොට ඉතිරි වන කණ්ඩායම් කිහිපය යොදා සුපර් ලීග් පාපන්දු ශූරතාවලිය පවත්වන බව එතුමා තවදුරටත් පැවසුවා. ඇතැම් අය කියනවා දේශීය තරඟ වසර ගණනකින් පවත්වා නැහැ කියලා. අපි තරඟාවලි කිහිපයක් පැවැත්වුවා. කොරෝනා හේතුවෙන් නවතා දැමූ සුපර් ලීග් තරඟාවලිය අවසන් කළා. ඒකට තමයි අපි පළවෙනි අධීරයකට යන්න ඕනේ. අපි ඒ සමග යනවා. ඒ යන්නේ යම් කිසි වැඩපිළිවෙලක් අපි හදලා තියෙන්නේ. ඒක කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ තියෙනවා පිටිපස්සේ මේ දවස් ටික අපි දකිනවා. දැන් මේ වාද විවාද ගොඩාක් යනවා මේ ජාතිය කණ්ඩායම ගැන. ඉස්සල්ලා 207 ඉන්නකොට කිව්වා බලන්න අපි පල්ලෙහි ඉන්නේ. එතනින් පල්ලෙහා 200 පල්ලෙහා ඉන්නේ දූපත් ටිකක් කුක් අයිලන්ඩ් අර අයිලන්ඩ් මේ ලයින් කියලා නැති වෙන්නම මඩ ගැව්වා. දැන් අපි කණ්ඩායම ශක්තිමත් කරලා විතර නෙමෙයි හොය ගිහිල්ලා ක්‍රීඩා කරලා උඩට ගෙනාවෙන් පස්සේ දැන් කියනවා ඔය මොකක්ද 190 කියන නම්බරයක් විතරයිනේ කියලා. සමහර මිනිසුන්ට සනසන්න බෑ, සැටිස්ෆයි කරන්න බෑ. මගේ අවුරුදු 4 කාලයේදී භාගයයි. මේ භාගයේදීම අපි අවුරුදු 12 13ට තිබුණ එකට වඩා කරලා පෙන්නලා තියෙනවා, සාර්ථකත්වයක් තියලා තියෙනවා. අපි උඩට යනවා. මේක බලන් ඉන්න ඊළඟට 2027 දී අපිට නිලවර්ණය එන්නේ. ඒ නිලවර්ණයේදී නිලවර්ණ ක්‍රමයේ තුල එන්න බැරි පිරිස්, නිලවර්ණයට දිනන්න බැරි පිරිස් මේකේ පිටිපස්සේ ඉඳන් මේ පුටු වලට එන්න උත්සාහ කරනවා වෙන මාර්ගයකින්. මොකද්ද වෙන මාර්ගය? මේක ඉන්ටරිම් කමිටියක් දාලා මේක විසරව හැරිලා නැත්නම් මේක අහකට දාලා නැත්නම් චෝදනා දාලා නැත්නම් අපීල් දාලා මේක තමයි කරන කුමන්ත්‍රණය. මේ කුමන්ත්‍රණයේ උගලන්ට දකින්නේ යම්කිසි මූණවල් විතරයි. කුමන්ත්‍රණය පිටිපස්සේ මහා මොලකරු ටික දෙන්නේ 3 දෙනෙක් ඉන්නේ. මහා කවුරු ටික මම ඉදිරියේදී සාෆ් කප් එක ගත්තයින් පස්සේ හෝ ගන්න කලින් හෝ මම ඒක සාක්ෂි සහිතව ඔයගලන්ට ඉදිරිපත් කරන්න. ඉස්සරහින් ඉන්නේ රූකඩ ටික, කාඩ්බෝඩ් වීඩියෝ ටික. මම වාල්කීමෙන් කියන්නේ මේගොල්ලන්ට අවුරුදු 31කින් පස්සේ සාෆ් කුසලානය අපේ කාලේ ගන්න එකට දරා ගන්න බෑ. පැහැදිලි ඊර්ෂ්‍යාව. එම කණ්ඩායම අරගල සමයේ පොලිස් අත්අඩංගුවට පත් වූ සමාජ ක්‍රියාකරුවෙකු ඒ සඳහා යොදාගෙන ඇති බවයි පාපන්දු සභාපතිවරයා පැවසුවේ. සුගේ දවස් ටිකේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තයේ ලිපියක් ඇවිල්ලා තිබුණා, මාධ්‍යවල කියලා තිබුණා. ඔය දානිෂ් අලි කියන පුද්ගලයා. දානිෂ් අලි කියන පුද්ගලයා මම දන්න විදියට පැති දෙකක් තියෙනවා. එකක් තමයි 2021 දී මගේ ළඟට ඇවිල්ලා මාව ඉන්ටර්වියු කරලා YouTube එකක් තියෙනවා කියලා ලංකාවේ තියෙන එකම සුදුසුකම් සහිත පාපන්දු රිසර්ච් කියලා මොකද්ද කියලා මාත් එක්ක 2021 නිලවර්ණය ඇවිල්ලා මගේ පිටිපස්සේ ඉඳගෙන ප්‍රොමෝට් කරපු කෙනෙක්. සාමාන්‍ය ගොඩක් කට්ටිය මාත් එක්ක හිටියා. ඒ පුද්ගලයා කැඩේ ඒක පැත්තක. සහ ඒක දින්නයින් පස්සේ මට කේක් එකක් එවලා කේක් එකක් කවලා පින්තූරත් ගිහිල්ලා තිබ්බා. මෙහෙන් ඇවිල්ලා රස්සාවක් ඉල්ලුවා. පොඩි රස්සාවක් නෙමෙයි. එයා තමයි ක්වොලිෆයිඩ් කෙනෙක් කියලා CEO පට්ටමක් වගේ ඒ තනතුරු වගේ එකට ඉල්ලුවා. මම කිව්වා මල්ලි මේම කරන්න බෑ. අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ කියලා. ඒ තරහක් තිබුණා. ඊට පස්සේ මම දැක්කේ ඔය අරගල කාලේ පින්තූර වල සහ රූපවාහිනියට කඩම්පදිනකොට රූපරාම වල දැක්කා. සහ ෆ්ලයිට් එකේ පොලිසියෙන් උස්සන් යන එක මම දැකලා තියෙනවා.
ඒක තමයි මම දන්න චරිත. සහ මං ගාව තියෙනවා එයාගේ SMS සහ පණිවිඩ මේ වලින් මගෙන් සල්ලි ඉල්ලපු account number එක දාලා සල්ලි දාන්න කියපු මේවත් තියෙනවා. එතකොට එයා මට මම උත්තර දෙන්න ඕන. හැබැයි මේ චරිතය ගැන මම කියන්නේ මෙයා දැන් ඇවිල්ලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියන පොරක් වෙන්න හදලා මෙතෙන්ට කඩාකප්පල් කරන්න හදනවා. මොකද එයාට පාපන්දුව සම්මේලනයට සහ ලීග් වලට හෝ පාපන්දුවට කිසිම සම්බන්ධයක් නැහැ. මේ 4 නටන නාටකමෙන් මම හිතන්නේ මේ රජයේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශය කවුරු හරි මේකට අවුවලා මේ වගේ මොනවාරි ප්‍රශ්නයක් වෙනවා නම් ඒගොල්ලෝ හරහා එන්න ඕනේ. මම හිතන්නේ මේ වෙලාවේ මේක තහනම් කරගෙන ප්‍රශ්න කරගෙන යන්න ආතාවරණයේ එහෙම උවමනාවක් ඔය 4 නිතරම ක්‍රීඩා අමාත්‍යාංශය හෝ රජයට හෝ ජනාධිපතිතුමාට හෝ අනිත් දේශපාලන අධිකාරියට හෝ කාටවත් ඒක ඕමනා නැහැ කියන එක තමයි මගේ හැඟීම. අනවශ්‍ය ප්‍රශ්න දාගන්න මේගොල්ලෝ අර මේක දාන්නේ අර යයින් වෙන්න මෙහෙ යයින් වෙන්න අරයා ගෝ හෝම් මෙයා ගෝ හෝම් කියන එක නිකම්ම ෆැෂන් එකක් කරලා තියෙන්නේ. පෞගේ සතියේ මම හිතන්නේ සුනිල් සනවීර කියන හිටපු අපේ සේවකයෙක් හිටපු නිලධාරියෙක්ගේ ප්‍රෙස් එකක් මම ඊටම පැහැදිලිවම කියන්නේ සුනිල් සනවීර කියන්නේ කාගේ හරි මූණක්. ඒ කියන්නේ කාගේ හරි නටවන රූකඩයක්. එහෙම ලිව්වත් කමන්නේ මම කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සුනිල් සනවීර කියන්නේ ගම්පලෙන් අවුරුදු ගාණක් පරිපාලනය කරලා පාපන්දු සම්මේලනයට එන්නලා අවුරුදු 20ක් 30ක් කියන කාලයක් හිටිය කියලා. මට අහන්න කැමති ඔගොල්ලෝ සාක්ෂි දරයි. ඒ අවුරුදු 30ක් අද කියන මේ ඔක්කොම යා කරලා තිබ්බනම් මට මෙච්චර බරක් වෙන්නේ නැහනේ. කෝ FA කප් කෝ අර කප් කෝ මේක කෝ ඒක කරලා තිබ්බනම් අවුරුදු 30ක්. මට අවුරුදු 2යි තිබුණේ. එයා කරලා තිබ්බනම් එතනින් මම පටන් අරගෙන යන්න තියෙන්නේ. සුනිල් සනවීර කියන්නේ කවුද? සුනිල් සනවීර කියන්නේ මේ හිටපු ක්‍රීඩකයෙක්. මම දැකලා නැහැ ක්‍රීඩා කරලා. හැබැයි මිනිස්සු කියනවා හොඳට සෙල්ලම් කරලා තියෙනවා කියලා. හැබැයි හොඳ මිනිස්සුරෙක්. මේ පාපන්දු සම්මේලනයේ ආපු තනතුරු එකක්වත් නිල වර්ණයෙන් මිනිසුන්ගේ ඡන්දයෙන් ආපු තනතුරු නෙමෙයි ආවේ. මම ලේකම් වල හිටියේ කාලේ එයාට අවස්ථාවක් දුන්නා. මොකද එයාගේ දැනුම හැමදාම කියනවනම් අපිව ගන්න නේ අපි තමයි එක්ස්පර්ට් අපි තමයි ලංකාවේ ඉන්න টොප්ම පොර කියලානේ කියන්නේ. අපි දුන්නා නැෂනල් ටීම් බාරව මැනේජර්. මොකද්ද උනේ? නැෂනල් ටීම් බාර් එන්න කොටත් නේපාල් ගිහිල්ලා ඔන්න කම්ප්ලේන් එනවා පේමන්ට් එකකින් පළතුරු අරගෙන අර හොර බිල් දැම්මා මේ දුන්නගේ වීඩියෝ වලින් මිනිස්සු දාන්න පටන් ගත්තා. ඒ වීඩියෝ තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇතිනේ ඔක්කොම. එතකොට ඊට පස්සේ නැෂනල් ටීම් ප්ලේයර්ස්ලාත් එක්ක ඔය මේ විමෙන්ස් ටීම් ප්ලේයර්ස්ලා මේකේ හැම මෙහෙන් SMS ගාගෙන ඒ ප්‍රශ්න ගොඩයි. ඒ නිසා අපි නැවතුවා. දැන් මම හිතන්නේ ආසන්න වශයෙන් අවුරුදු 70ක් ඇති. නිවාඩුවෙන් සුවයෙන් පැත්තරලා ඉන්නතුව දැන් මොනවාද අවුරුදු 30ක් ඉඳලා හදන්න බැරි එක දැන් මොනවාද ඇවිල්ලා හදන්නේ.